තෙරුවන් සරණයි ආදර සහෝදර සහෝදරියනි මා දමිළ හින්දු භක්තිකයෙක්. අපි බුදුරජාණන් වහන්සේ අපේ දෙවියෙක් හැටියට අපි අදහනවා. ඒ නිසා බෞද්ධ ආගම හා බෞද්ධ ශිෂ්ටාචාරය ගැන කතා කිරීමට මාහට අයිතියක් තිබෙනවා බව මම සිතා මම යමක් ඔබතුමන්ලාට හා තුමියන්ලාට පැහැදිලි කිරීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්. බෞද්ධ ශිෂ්ටාචාරය රකින්න රටක් කියා අපි සියලු දෙනා පිළිගත යුතුයි. ඒක සත්‍යයි. ඒකෙන් වචන දෙකක් නැහැ. ඒ නිසා තමයි මම දැන් පටන් ගැනීමට අදහස් කරන්නේ අපේ පන්සිල් පද ගාථාවේ කොටස් වලින්. අපි කවුරුත් දන්නවා පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි. ප්‍රාණඝාතනයෙන් මා වැළකී සිටිමි. ප්‍රාණඝාතනයෙන් වැළකී සිටීමි කියන්නේ දිනෙන් දින ප්‍රාණඝාතන වැඩි වෙනවා මිසක් අඩුවීමක් අපි දැකලා නැහැ. අපි පන්සිල් පද උදේ හවස පන්සල්වල උත්සවවල ශබ්ද විකාශනවල සෑමදාම අපි ඇහෙනවා. නමුත් මේ පන්සිල් පදේ ආර්ථය අපි කීයෙන් කී දාලා දන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒකයි කියන්නේ දැන් ප්‍රාණඝාතනය දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. වැඩි තැමීම, මිනිමැරුම්, කපා කොටා මැරීම, දිය ගිලි මැරීම නෙවෙයි දිය ගිලලා මරනවා. ඒ වගේම ඝාතනය කර තැන් තබල දාලා යනවා. එතකොට මිනිමැරුම් ජීවිත ප්‍රාණඝාතනය දිනෙන් දින වැඩි වෙන මිසක් අඩු වීම දැකලා නැහැ. අනිත් එක අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි. කෙනෙක් අපට නුදුන් දෙයට වඩා අනුන්ගේ දේවල් සොරකම් කිරීම වැරද්දක්. ඉතින් සොරකම් කිරීම දිනෙන් දින වැඩි වෙනවා. කොතන ගියොත් පාර්ලිමේන්තු මෙතියමතුවරු, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පාසල්වල අධ්‍යාපනය සිද්ධ වෙලා කාර්යාලවල හැම තැනම බඳ සොරකම් කිරීම සිදු වෙනවා. අපි දකිනවා. එදිනෙදා මේ පාර ගෙවල් කැඩීම් බිඳීම් ඒවත් සිද්ධ වෙනවා. සොරකම් කිරීම අදින්නා දාන වේරමණී සික්ඛා පදං සමාදියාමි. කොහෙද මේ රකින්නේ? හොරකම් බර කරනවා. අනිත් එක කාමයේ සුවිචාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි. කාමයේ ස්වාමියයි බිරිඳයි එක්කනට එක්කන සතුටින් ජීවත් වෙන එක වැරදි නෑ. අනිත් එක මේ ස්ත්‍රී දූෂණය, දරුවන් දූෂණය කිරීම, දූෂණය කරලා මරා දැමීම දිගටම සිදු වෙනවා. තැනින් තැන දවසින් දවස වැඩි වෙන මිසක් අඩු වෙලා නැහැ. ඉතින් කාමයේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි. කොයිද මේ රකින්නේ? මුසාවාද වේරමණී සික්ඛා පදං සමාදියාමි. මුසාවාද බුර්කීම. දැන් උත්තරීතර සභාව කියන පාර්ලිමේන්තුවේ එක මාතෘකාවක් අරගෙන දෙපැත්තම විවාද කරනවා. එක්කෙනෙක් හරි කියනවා, අනිත් එක්කෙනා වැරදි කියනවා. උසාවියත් එහෙමයි. මිනිමරුවා හරි කියලා එක පැත්තක්, වැරදි කියලා එක පැත්තක් විවාද කරනවා. කොහේ හරි නීති පද්ධතිය වල කොහේ වුණත් කමන්නේ හැම තැනම උසා බොරුවක්. ඇත්ත එකයි. ඒනොට දෙපැත්තම ඉඳගෙන මේක ඇත්ත කියලා විවාද කරනවා. ඉතින් කොහෙද මේ මුසාවාද වේරමණී කවුරුන් මම වැරදි කරනවා, මම වැරදි, මම කිව්වේ බොරු, සමාව වෙන්න කියලා ආවනම් හරි. එහෙම සමාව ගන්න කවුද ඉන්නේ? මුසාවිය කොච්චර නඩු දැන් පවර්ලා තියෙනවද? පාර්ලිමේන්තුවේ හැමදාම කතා කරන්නේ බොරුමනේ. ඒ මුසාවාදා වේරමණී කොහෙද රකින්නේ? පන්සිල් පද රකින්නේ.
බෞද්ධ රටක්. සුරාමේරයේ මච්චපමාදාටානා වේරමණී සික්කා. සුරාසෙල් පාර්ලිමේන්තුවේ හැම අවුරුද්දෙම සම්මත කරනවා 1000 2000. දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් කොයිද මේ සුරාමේරා මච්චපමාදාටානා වේරමණී සික්කා පදම් සමාධිය රකින්නේ? මුල් පුටුවෙන්ම අන්න වැරදි සිදු වුණා. මේක අපේ බෞද්ධ රටක්. බෞද්ධ ශිෂ්ටාචාරය රකින්න ඕනේ නේද? පුළුවන් තරම් අඩු කරලා ඒක මේ රටේ තුරන් කළ යුතුයි. මේ දිනෙන් දින වැඩි කරලා මේ බුරු කරලා හොරකම් කිරීමට ඉඩ දීලා ඉන්නවනම් මොකද්ද මේක සිදු වෙන්නේ? මට නම් හරි දුකයි. අනිත් එක ඇත්තට බලනවා නම් අරාබි රටවල් තමයි දැන් අපි මේ බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ ආගම රකින්නේ. ඒ වගේම දරුණු දඬුවම් දෙනවා. පාණාතිපාතා ප්‍රාණඝාතනයට නෙමෙයි දඬුවම. ඒක හරි කියලා මම කියන්නේ. ඒකට එච්චර දරුණුද? අනුන්ගේ බඩු සොරකම් කරා නම් ඒකටත් දඬුවම් තියෙනවා. කාමයේ සුමිච්ඡාචාර වැරදි කාමයේ අසනවා නම් උන්ට මරණ දඬුවම් ඉල්ලලා මරනවා මහපාරේ. ඒක හරි කියලා කියන්නේ එච්චර දරුණු දඬුවම මොනේ. බොරු කිව්වටත් තියෙනවා. සුරා වලට දඬුවම්. ඒ නිසා මේ ලොකු කාර්යභාරයක්. අපේ බෞද්ධ රටක් බෞද්ධ ශිෂ්ටාචාරය රකින්නට ඕනේ. මේක අපේ සංඝයා වහන්සේලාට තියෙන ලොකුම බරක්, අයිතියක්. මම දන්නේ නැහැ මේ දේශපාලනඥයන්ට හා පාලන පක්ෂයට අපි ස්වාමීන් වහන්සේලා බල කරනවද, තද කරනවද, සැර කරනවද කියලා. නෑ මේ දේ කල යුතුයි කියලා අපි තරෙන් අවවාද කරා නම් මේකෙන් යම් කිසි මට්ටමකට අඩු කරන්න පුළුවන් කියලා මම හිතලා මම නිහඬ වෙමි. අනිත් එක මා උපන් රට, මා ජීවත් වෙන රට, මා මැරෙන රට. මේ රට ලස්සනට ඉන්නවට සුන්දරට තියෙන මේක ලෝකෙම තියෙන ඉන්දියන් සාගරයේ බැවරෙන මුතුයට කියන්නේ මුතුයටක් වගේ ලස්සනටක් මීලක පරම්පරාවට අපි උරුම කර දිය යුතුයි. ඒ නිසායි මට මේක අක්කම ඇවිල්ලා තියෙන්නේ. කරුණාකර අප රට රැකෙමු. අපි පන්සිල් පදය රැකෙමු. පන්සිල් පද නම් හරි සුන්දරයි, ලස්සනයි. ඇත්තට මේකේ අර්ථයක් තියෙනවා. මේ අර්ථය දිනගෙන අපි ජීවත් වෙමු. ස්තුතියි.